Welcome to the Mic Drop with D8, the official podcast series of Leo District 306 D8. So, I'm Ramadhi Lienege and we are at Urban Booth Matra. Today we have the special guest with us, the owner and the founder of Urban Booth and the director of Richway Raja Garments Private Limited. Hi. Hello. Lion Gutmal Uyane Hewai. ඉතින් අයගේම ස්ටඩියෝ එක ඉඳගෙන අපේ පලවෙනි පොඩ්කාස්ට් එක ඒ වගේම අයගෙත් පලවෙනි පොඩ්කාස්ට් එක කරන්න ලැබිච්ච ගැන අපි හරිම සතුටුයි. ඉතින් අයියා එන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට ඒ වගේම මේ පර්සනල් ලයිෆ් එක බිස්නස් ලයිෆ් එක වගේම ලයන් ජර්නි එකත් කන්ටිනියු කරගෙන බැලන්ස් කරගෙන ලස්සනට කරගෙන යනවා. ඉතින් අයියා ගැන අලුත්ම කෙනෙක්ට ඉන්ට්‍රොඩියුස් කරන්න කිව්වොත් අයියා කොහොමද ඒක කරන්නේ? ඇත්තටම කිව්වොත් මම මාතර රාහුල විද්‍යාලයේ තමයි ඉගෙනුව ලැබුවේ. ඊට පස්සේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන් තමයි මගේ A-levels කරේ. ඊට පස්සේ මම අර පොඩි කාලේ නම් චිත්‍රාඳින හැකියාවක් තිබුණා වගේ. ඒකත් එක්ක මම ෆොටෝග්‍රැෆි පැත්තට යන්නේ. චිත්‍ර නැවතුවට පස්සේ මට ඊට පස්සේ ඒ කියන්නේ ඒක කන්ටිනියු ක්‍රියේටිවිටි එක කන්ටිනියු කරන්න තමයි මම ඇත්තටම ෆොටෝග්‍රැෆි පාත් එක තෝරගත්තේ. මොකද චිත්‍රාඳින A-levels එක මම චිත්‍රාඳින එක නැවතුවා. ඊට පස්සේ මම මුලින්ම A-levels ඉවර වෙච්ච ගමන් මුලින්ම මම Apex එකේ සීමා ෆවුන්ඩේෂන් ලෙවල් එක ස්ටාර්ට් කරලා ඒක කම්ප්ලීට් කරා. ඊට පස්සේ මම තමයි ෆොටෝග්‍රැෆි වල AOD එකට ජොයින් වුණේ. AOD එකේ නොතම්බියා යුනිවර්සිටි එකේ තියෙන ඩිප්ලෝමා එකක් ඒක මම කරා. ඊට පස්සේ තමයි මට කියන්නේ මට ඕන වුණා කැමරා එකක් අරගෙන වැඩ ඉගෙන හොඳට කරගෙන යන්න. මගේ බර්ත්ඩේ එකක් වෙලා වගේ දවසක් මම කිව්වා තාත්තට කැමරාවක් ඕන කියලා. ඕන මොඩල් නම්බර් එක ඔක්කොම දීලා තිබුණේ ගේන්න කියලා. තාත්තා එතකොට කැමරක අරගෙන ආවා. මගේ බර්ත්ඩේ ගෙන්නේ අවුරුදු 4කට පාරක් පෙබරවාරි 29. එතකොට හරියටම ඒ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක අවුරුද්දේ 29 වෙනිදා කලින් දවස් දෙකකට කලින් තාත්තා නැතුණා. සීයා නැති වුණා. මට කැමරා එක ගිෆ්ට් කරේ 29 වෙනිදා. ඒ කියන්නේ හරියටම සීයාගේ අවසන් කටයුතු තිබ්බ දවසයි මට කැමරා එක මට ගිෆ්ට් කරේ ගෙදරින්. ඉතින් මම ඒ කැමරා එකේ මුලින්ම සීයාගේ මල ගෙදර ෆොටෝස් තමයි පටන් ගැහුවේ. ඊට පස්සේ ආපහු මම ටිකක් වෙඩින් පැත්තට يعني ෆොටෝග්‍රැෆි වල තියෙනනේ එක වේරියන්ස් ඉතින් ඒ දවස්වල මම මේ ෆැෂන් ෆොටෝග්‍රැෆි මේ පෝට්‍රේට්ස් පැත්ත නෙමෙයි හිටියේ අතරම අර ඉවෙන්ට්ස් කරන ඒ වගේ හිටියේ. ඊට පස්සේ මේ අර මම වෙඩින්ස් කරන්න ආසාවක් ඇවිල්ලා මම වෙඩින්ස් පැත්තට මම එක වෙඩින් එකකට ගියා. මගේ යාළුවෙක් එක්ක වැඩකට ගියේ කරන්න. ඒ වෙඩින් එකට තාත්තගේ යාළුවෙක් ඇවිල්ලා ඉඳලා ඇහුවා මගේ ළඟට ඇවිල්ලා මම ඇහුවා පුතා මොකද මෙතන කරන්න කියලා. මම ගෝ මම ෆොටෝග්‍රැෆි ටීම් එකත් එක්ක ආවි කියලා. මේ පිස්සුද පුතා කියලා මම ඇහුවා. ඊට පස්සේ මම ඉතින් යාට උත්තර බඳින්න ගියේ නෑ අවස්ථාවේ. මම ඉතින් ඒ අවස්ථාවේ කට වහගෙන එතනින් hina වෙලා ඒ අංකල් ෂේප් එක මගේ අරලා ආවා. ඊට ඇවිල්ලා ඊට පස්සේ දවසම එයා තාත්තට කෝල් ඇදිලා කියලා මේ පිස්සුද පුතාව මේ වගේ දේවල් වලට යවන්න මේ බිස්නස් එක කරන් තියාගන්න අරගත මේකද කියලා ලොකු ප්‍රශ්න ටිකක් ආවා. ඊට පස්සේ ගෙදරනොත් ඉඳන් කිව්වා මේ ඔය වෙඩින් කරන්න යන්න ඕනේ නෑ මේ බිස්නස් එක කරගෙන ඉන්න කියලා කිව්වා මට. ඊට පස්සේ ඉතින් මටත් ඉතින් එපා වුණා ඇත්තටම ඉතින්. ඒ වගේ ප්‍රෙෂර් එකක් ආවට පස්සේ ඉතින් මට කරන්න බෑනේ මේක ආසාවෙන් කරන දෙයක් ක්‍රියේටිවිටි කියද්දි අර මනස නිදහස තියෙන්නත් ඕන සපෝට් එක තියෙන්නත් ඕන. ඉතින් මම කැමරා බඩු ඔක්කොම විකුණා. ඊට පස්සේ නවත්තලා හිටිය ටික කාලයක් ෆොටෝග්‍රැෆි නවත්තලා හිටියා. ඊට පස්සේ ආපහු අම්මගේ බර්ත්ඩේ එකක් තිබිලා ඒකේ ෆොටෝස් ගන්න මගේ යාළුවෙක්ට මං කියලා තිබුණේ එන්න කියලා. ඉතින් කේක් කට් කරන වෙලාවේ ඒ යාළුවට එදා ඒ වෙලාවට එන්න බැරි වුණා. එන්න විදියක් නැහැ කියලා මට ටික වෙලාවකට කලින් කෝල් දීලා කිව්වා පරක්කු වෙයි අයියේ එන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් මට ෆොටෝස් කරන්නත් ඕන. දැන් මේක බෑනේ ඉතින් ඒ බර්ත්ඩේ පාටි එකේ ෆොටෝස් නැත්නම් ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ මම ගිහිල්ලා පොඩක් එකට ගිහලා කැමරා රෙන්ට් එකට අරගෙන ඇවිල්ලා එතන ඉවෙන්ට් එක කවර් කළා. එදා දවසේ ආපහු එන්නේ ෆොටෝග්‍රැෆිට එන්න නේ ආපහු මගේ ඇඟ ඇතුළේ තිබ්බ ආසාව ආපහු එළියට ආවා. ඊට පස්සේ දවසේ අම්මයි තාත්තයි මමයි සිංගප්පූරු යන්න ප්ලෑන් කරලා තිබුණේ. ගියපු ගමන්ම තාත්තා මුලින්ම කරේ මට කැමරා එක අරන් දීපු එක. ආපහු tie කැමරා එකෙන් මම ආපහු ෆොටෝග්‍රැෆි ස්ටාර්ට් කරා. ඒ ආපු ගමන තමයි මේ දැන් මේ කරගෙන යන්නේ. හැබැයි මම වෙඩින් පැත්ත මුකුත් කරේ නෑ. අර මොකරි ඉවෙන්ට් එකක් තිබුණා තින්
ඒක මංකාව කරන්න ගියා ඒ වගේ විතරයි කරේ මොද වෙඩින් ෆිල්ඩ කරන හිට පස්ස අර ප්‍රශ්නය පස්සම වෙඩින් ෆිල්ඩ කියමන හැමදේම වදායන කරන්නත් බෑනේ ඊට පස්සේ තමයි මම මේ ස්ටඩියෝ කන්සෙප් එකට ආසීතල තමයි මේ 2021දී මම ස්ටඩියක පටන් ගත්තේ පටන් අරගෙන පොඩියට පටන් ගත ස්ටඩියක අද වෙනකොට දකුණු පළාතේ ලොකුම ස්ටඩියක කියලා මට කියන්න පුළ තත්වට මම ගෙනල තියන කියලා මට හිතනවා ලස්සන ඉන්ට්‍රඩක්ෂන් එකක් ඉතින් හැමදේම චැලෙන්ජස් එක්ක ලොකු ගමනක් ඇවිල තියෙන කියල තේරෙන අපි හැමෝටම ඉතින් ඇත්තටම එක් ගැන සතුටයි සහ ඒක තව සක්සස් වෙන්න කියලා අපි විශ් කරනවා ඉතින් අයගේ ස්කූල් ලයිෆ් එක ගැන කිව්වොත් අය කියනවා රාහුලෙන් පටන්ගෙන මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එක වෙනකන් ස්කූල් ලයිෆ් එකේ මොනවා හරි තියනවාද අයගේ එක්ස්ට්‍රා කරිකියුලම් මොනවා හරි කරාද මේ පාත් එකට ෆවුන්ඩේෂන් එකක් විදිහට ස්කූල් ලයිෆ් එක and යුනිවර්සිටි ලයිෆ් එක කොහොමද ඒක අයියට සපෝට් ස්කූල් ලයිෆ් එකේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියලා මම ස්කූල් බාස්කට්බෝල් ටීම් එක තමයි බාස්කට්බෝල් ප්ලේ කරලා ටීම් එකේ වයිස් කැප්ටන් කරලා තියෙනවා under 17 කරද්දී ටීම් එකේ ඊට අමතරව තව මම ආට් චිත්‍ර පැත්ත මං කියුනේ මුලින්ම ගෙන චිත්‍ර තමයි මුලින්ම ආසාවෙන් කරේ ඒක චිත්‍ර නැවතුනට පස්සේ තමයි මම ෆොටෝග්‍රැෆි පැත්තට ඉස්කෝලේ කාලේ නම් අතර මට ෆොටෝග්‍රැෆි කියන දෙයක් ඊනකවත් තිබුණ නැහැ බාස්කට්බෝල් තමයි අන්තිම මොහොතේ නම් කරේ ඒ ටික තමයි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් විදිහට මම කරලා තියෙන්නේ ඊට අමතරව මම ක්‍රිකට් කෙනෙක් විදිහට සීනියර් ජූනියර් බෝඩ් එකේ සීනියර් ප්‍රයිමරි එකේ ක්‍රිකට් කෙනෙක් විදිහට හිටියා ලොකු රාහුලෙත් මේ සීනියර් බෝඩ් එකේ මම හිටියා ඒවත් ඉතින් අතරම අර ලීඩර්ෂිප් එකට බලපෑව කියලා මම හිතනවා ඔව් අපි ඉස්කෝලේ කාලේ කරන දේවල් ඇත්තටම මේ දැන් ලොක් අයියා මෙහෙම බිස්නස් එකක් ස්ටාර්ට් කරලා ඒ ලීඩර්ෂිප් ඒ කොලිටස් ඒ ඔක්කොම මම හිතන්නේ ඒකට සපෝට් කරන්න ඇති ඉතින් දැන් අයියා සෝනල් චෙයාපර්සන් විදිහටත් ඩිස්ට්‍රික් ප්‍රොජෙක්ට් චෙයාපර්සන් විදිහට වැඩ කරනවා ලයන්ස් ඩිස්ට්‍රික්ට් එකේ ඉතින් අයියට මොනවාද ඒ රෙස්පොන්සිබිලිටි එක ගැන හිතෙන්නේ ඔව් ඇත්තටම මම ලයන්ස්ම් වලට ජොයින් වුණේ 2022 වර්ෂයේදී ඊට පස්සේ මම ගිය අවුරුද්දේ අපේ මගේ ක්ලබ් එක මාතර එලිගන්ස් මාතර නිල්ලා ක්ලබ් එකෙන් තමයි අපි ෆෝම් කරන්නේ මම චාට මෙම්බර් කෙනෙක් අපේ ක්ලබ් එකේ මම ගෙන ගිය අවුරුද්දේ මේ ත්‍රී දිස්ත්‍රික් වෙන්න කලින් A2 එකේදී ඩිස්ට්‍රික් කන්වෙන්ෂන් එකේදී අපේ ක්ලබ්ස් 119කින් අපේ මාතර එලිගන්ස් ක්ලබ් එක ටොප් 10 අතරට ගේන්න මට හැකි වුණා මම හිතුවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මොකද අලුත් ක්ලබ් එකක් මුළු A2 දිස්ත්‍රික් එකෙන්ම ටොප් 10 අතරට එනවා කියන්නේ ඒක ලොකු ඇචීව්මන්ට් එකක් ඒකට මගේ මුළු ක්ලබ් එකේ සියලු දෙනාම මට සපෝට් කරා ඒ මං එතන දීපු ලීඩර්ෂිප් එකත් එක්ක තමයි මං හිතන්නේ මේ අවුරුද්දේ සිංහාධිපති සිංහ ජගත් වීර සිංහන්සි මාව තෝරගත්තේ සෝනල් චෙයාපර්සන් කෙනෙක් විදිහට ඒ වගේම මම ගිය අවුරුද්දේ A2 දිස්ත්‍රික් එකේ ෆැමිලි ගෙට් ටුගෙදර් එක කරා මම හිතන්නේ ඉතිහාසයේ වාර්තාගත පාර්ටිසිපේෂන් එකක් තිබ්බ ෆැමිලි ගෙට් ටුගෙදර් එකක් ඉතින් මම නිවැරදි කියලා මම හිතනවා 600කට අධික පිරිසක් මාතර අමාල හෝටලයට පැමිණියා මුල් ලංකාවටම අපි හිතුවේ ගෙට් එක කරන්න කලින් දවසෙත් මගේ කවුන්ට් එක තිබුණේ 400යි එදා උදේ එනවා මට හිතාගන්න අමාරුයි කොහොමද මම ඒක ඇචීව් කරේ කියලා ඇත්තටම මේ ක්ලබ් එකේ කට්ටියගේ සපෝට් එකත් එක්ක තමයි අපි ඒක කරගන්න පුළුවන් උනේ ඒ දේවලුත් එක්ක තමයි මම හිතන්නේ සිංහාධිපතිට මේ අවුරුද්දේ මාව සෝනල් චෙයාපර්සන් කෙනෙක් විදියටත් MJF නයිට් එකත් මට බාර දීලා තියෙනවා ඒකත් ජනවාරි මාසේ තමයි ප්ලෑන් කරන් ඉන්නේ MJF නයිට් එක කරන්න මං හිතනවා ඉතින් මගේ උපරිමය මේ අවුරුද්දේ දීයට සිංහ දිස්ත්‍රික්කයට ලබා දෙන්න ඔව් ඉතින් ඒ චෙයාපර්සන් විදිහට වැඩ කරන්න අපි විශ් කරනවා all the best කියලා ඉතින් මේ ලයන්ස් කිව්වහම තියෙන්නේ කමියුනිටි සර්විස් කෙනෙක මේන්ලි එක ගොඩක් ෆෝකස් වෙන දෙයක් ඉතින් අයියා ගොඩක් කරපු මේ දක්වා කරපු ප්‍රොජෙක්ට්ස් වල මොනවා හරි මොමන්ට්ස් තියෙනවද මතක තියෙන එහෙම අපිට මෙන්ෂන් කරන්න පුළුවන් මේ ඔව් ඇත්තටම මට මගේ මතකෙට තියෙනවා ඇත්තටම කී ප්‍රොජෙක්ට්ස් දෙකක් අපේ ක්ලබ් එකෙන් කරපු එකක් තමයි නැන මන්සල ඒ කියන්නේ අපි සාමාන්‍ය පාසලක් කියන්නේ ප්‍රාථමික පාසලක් මොකක් මොනියම් හෝ පාසලක් තෝරගෙන දුප්පත් පැත්තක දුප්පත් දිස්ත්‍රික්ක පාසලක් තෝරගෙන ඒ ඉස්කෝලේට අංග සම්පූර්ණ කම්පියුටර් ලැබ් එකක් දෙනවා අපි
මගේ අවුදන මට කලින් අවුදන්ත මේ ප්‍රජෙක්් එක ස්ටාර්ට් කර අපේ ලබ් එකින් මේ අවුද්ධ අපි ඒවගේම පුල් කම්පිට ලැබ්බයක් දුන්න දික්පැල්ල මේ ඉස්කෝලකට මින් ඉදිරිට අපි අවුරුදු පතා කරන්න තම අපේ ලෑනක තියෙන්නේ ඊට අමතරව තවත් ප්‍රජෙක්ටයක් කර අපි මහරගම අපේක්ෂාරෝහලේ අර අපිට තියෙනර ඉන්ටර්ශලෙන් ගලෝබල් කෝස හටක් දීල තියන චයිල්ලුට් කැන්ස කලක් තියෙන ඒ කෝස්සික අපි මේන් කරගෙන අපි කරා අපේක්ෂාරෝහලේ පොඩි ළමයින්ට අවශ්‍ය පෝෂණ අතිරේක මිලියනට අධික පෝෂණ අතිරේක අපට දෙන්න පුළන්ගන අපේ ලබ් එක දායකත් සිංහන්ගේ දාගත්තෙන් සහ මාතර ප්‍රදේශීන අප දන්න ඉතවදුන්ගේ දාගත්තෙන් මිලියනට අධික පෝෂණ අතිරේක දෙන්න පුළන්ගුණ ඇතරම ඒක මතක් වෙදි මට හිතර මාර්ග ලොකු සතුටක් කියන්න මොකද ඒක ඇත්තනකොතින් මගේ ජීවිතය මංකරපු හොඳම සර්විස් ප්‍රජෙක්්ටක් කියල කියන්න පුළුවන් මේ හැම දෙන විදිින් පර්සනල් ලයිෆ් එකත් බැලන්ස් කරන ගම මේ කමියනිටි සර්විස් ප්‍රජෙක්් ඔක්කොම කරන ගමන් හැමදෙන් බැලන්ස් කරන්න අයර මක්හරි මෝටිවේශන එකක් තියෙන්නවානේ එහෙම මහකරි මෝටිවේශන එකක් තියෙන අයට මෝටිවේෂන් ලක්වති මෙහෙමයි ටයිම් බැලන්ස් ගැන කතාකරතින් ඇතන ස්ටඩියගේ වැඩනම් ම ඇතන පල්මන් සරගෙන තමයි මෙතන වැඩගන්න මගේ දවසම පැක්කරගන්න වැඩගන්න මොකද මට මෙතන වැඩ කරන්න ඕන මගේ අනිත් බිස්සසේ වැඩ බලන්නත් ඕන ඊ නමතර මගේ පර්සන ලයිෆ දේවල් තින කරගන්න එතකොට ස්ටඩියගේ මට මම ගත්තර පස්සේ මේ පොයිමස් ගත්තර පස්සේ කර මන් ටයිම් ෂඩියල්ලක් හදාගන්නම කැලන්ඩ එකක් යස් කරන ඒක කැලන්ඩ එක යස් කල තමයි ම පොයිමන්ස් දෙන්න කටියට මොද මගේ පර්සන දෙවලුත් මගේ කැලන්ඩ කර දාගන්න මහරි යන්න තියෙනවන මහරි පාටි කන්න එකත් ම කැලන්ඩ එක දාගන්න මෙදා මෙන්න මේ ටයිම් එකට මට යන්න තිය නොගෙල් ඒකත් එක්ක මට මගේ ශොප් එක වැඩ බලද්දී තාත්ත කොමතාම විස්සසකින්න තාත් සපොට් එන ඉටමතර වයි ෆුල්ටයිම් එතන ශොප් එක බලන්න එයා තමට ලොක සපොට් ඇතන ඒ පැත්ත බැලන්ස් කරගන්න මගේ රිච්චයක පැත්තේ මේ වැඩ කටයුතුතික ඊට අමතරව තවයිතින් ලයිනිසම් නුත් ඔයස්සේතින් මම ලයින්සම එන්ජෝයි කන නිසා මං ගෝමර ඒකරත් ටයිම් එක ගෝමර එලකේට් කරගන්නවා මගේ දවස ඇතුළත මොකද හදිසි වැඩ වැටන පුල හදිසි මීටින් එක පාට කොල් අදිලගෙන සු මීටින් ඇතිල ජොයින කියලා ඉති එතකොට සාමානය මගතින් ලයින්සමට තින කැමත්ත නිසා ස්ටඩියක පොයිමටක් වන චුට්ටක් හෙම කරලා මං ඒකට පොඩක් තැන දෙන්නට ගෙන තරමට අර හිත හැදිල තියෙනවද ලයින්සම් කරන්න අය ඒ ටයිම් මැනේජ්මන්් ගැන කිප ඇතරම අපිටත් ගොඩක් වටිනා මොකද සමහර වෙලාවට දවස තියෙන වෙලා ඒ පැවිසි හතරත් මදී කියල හිතන වෙලාවට ඇත්තර මේ කැලන්ඩ හක් යස් කරලා අය හැමදේම එක ඒ විදිහට කරන නිසා මේකට ටයිම් එක ගොඩක් ලොකේට් කරන්න පුළන් වෙන්න ඇති කියලාම හිතනා ඉතිං අය දැන් මේ පර්සනල් ලයි් එකයි මේ හැමදේම එක මොනහරි බිස්නස් සයිඩ් එකින් ෆියචර් ප්ලන්ස් මනහරි තියෙන දයි බිස්නස් සයිඩෙන් කිවෝතිං ඇත්තරම මම කැමති අතරම බන් බූත් එකක් තාව කොහරි ලංකාව තැනකට ගෙනියන්න හැබැයි ඒක දැම් මේ තින ලෙවල් එක මතයි මට කරනවට දානා කිලිවෙරලා බන් බුත්ත දාන කල පොඩියට ස්ටාර්ට් කරන අර ෆුල් කම්පලීට් වෙල් ඩික්විට ස්ටඩිය එකක්තයි මට දාන්නවන දානවන ඒකට පොඩ්ඩක් ටයිම් එකයයි හැබැයිතින් කාලය අරගෙන මම ඒදේ කරන්න තයි මගේ ඉස්රහට මගේ ප්ලෑන් එක තියන්නේ කරනදේ හරියට කරන්න ඕන කියනතයි මගේ මතේ වෙස්ට් දැට් අයිති අයියා ඒකට ඒක එහෙම කරන්න තව තැන අපිට කළම්බවල වගේ බන් පුතහ දකින්න පුළුවන් වෙයි කියල හිතනවා ඉතිං අයියා යංග ජෙනරේෂන් එකට මේ දැන් ලියෝස්ල ඉන්නනේ ලියෝස් කියන එක තියෙනල්ලි ලියෝ කෙනෙකෙම තියෙන ලීඩිශිප් පැන ඔපසිනිටි කියන එක ඉතින් මේ යං ජෙනරේෂන් එකට ලීඩිශිප් එක්ක අයිර් දෙන්න තියෙන මොකක්ද දෙන්න තියෙන මේ මැසේජ් එක මැසේජකෙන් මෙමයි ඇතරම ලියෝකට ජොයින්නවා කියන්නේ ඒකත් ඇතරම හැමෝටම කරන්න වැරදයක් න හැමෝටම හිතෙන්නෙත් නෑ ලියෝගෙනෙක් හැමෝටම හිතෙන්නෙත් නෑ ලයින් කෙනෙක් ලයන් කෙනෙක් වෙන්න අනිවර නිටේෂන් තියනත්ව ලියෝස්ලටත් තමන් කැමැත්තෙන් ප්‍රස්පෙක් කෙනෙක් විදි රැවිල්ලා ඒන බලලිවෙලා ඊට පසන වින්ස්ටෝ කරන්න මේ නිය මෙම්බ කෙනෙක් විදිිය එතනද ඉතින් මම කියන්න කැමති මම ලයින්සල්ට ජොයින්න කලින් ඇතර පබ්ලික් ස්පීකින් සීරෝ මට මෙම මයික කිස්ර කතා කරන්න බෑ ෆේස් කරන්න බෑ ලැජ්ජයි බයයි ඒවගේ පොඩිපොඩි දේවල්ටයක් මට තිබුණා ඉනමතරට ලොකු පිරිසක්කින දැන්ට ගිහිල්ලා පොඩර ස්රට විල කතා කරන්නේ වගේ මටර ඒක පොඩි හිතේ පොඩි කන්ෆිට නැතිගත ඇත්තිබුණ මම ඒක නැතිකරගත්ත ඇත්තරම මේ ලයින්සම් නිසා ලයින්සම්බල තියෙනවා ඔය කෝසස් තින්න ඩල්ල්ල යාරල්ල්ල කියල ප්‍රෝග්‍රම් සින ඒවයිත් කෙලින්ම ගැන
වෙනම මේ සිගමන්ටක් තින පබ්ලික් ස්පීකින් වලට ඉති ඒවට මං ගිහිල්ල එව රෙඩි වෙලා මාරෙල්ල ප්‍රෝග්‍රම වනදර මතකයි පබ්ලික් ස්පීකින් කියලා තිබුණ දෙවනි දවස තමයි කරන්න තිබුණේ කලින් දවසර අපිට දුන්න ටොපික් සිලෙක් කරගෙන පොයින්් ෆෝම් සදාගෙන ප්‍රක්ටිස් කරල එන්න කියලට ප්‍රක්ටිස් කරන්නත් බයයි ලිය පොයින්ස් ලියන්න ගියාමත්මං අද බල වෙලා පොඩහැම් ප්‍රශ්ත හැබයි ස්වීචක් කරන්න ගම මුල් විනාඩීති මට පොඩි බයක්තිවන හැබ පස්සේ අර එතන ට්‍රේන අපිට දීපු අර ටිප් සන්ට්‍රික් යස් කරට පස්සේ ඉබේම ඒද බය නැතිවෙලා අපිට කතා කරන්න පුළන්ගෙන දැන් ඒකමං ට්‍රේන් කරලා ගෙන මට දැන් අපි ලබ් මීටිංසල කතා කල මන සෝංචයම කෙනෙ දිර මීඩීන්සල්ට යන විසිත් කරන්න එතර මං ඒවයි දි කතා කරලා දැන් අර ඒ ගතිය දැන් නැතිවෙලා තියනවා බය නැතිවෙලා තින ති ම ලියෝසලත් කියන්නේ ඔවලට තීරණ අර ලීඩිසිප් ට්‍රේනින් ප්‍රෝග්‍රම් තියෙන පුළුවන් ඊට පසේ යුත් කෑම්ස් තියෙන පුළුවන් ඒ වගේ තියෙන හැම එකකටම ඔයාල යන්න ගිහිල්ලා එතනින් ඒ ඔපචිටෙක් ගන්න පොද හැමෝට මේ චාන්සස් ලැබෙන්න ඒ ලියෝසට විතරක් ස්පේෂල් විච්ච චාන්සස් ඒවා අරගන්න ඒ මිස් කරන්න එපා අනිවාරෙන් ගිල්ලා තමන්ගේ ලයිෆ් එකට දෙයක් ගන්න කරදම කියන්න ඒක ඇත්තරම ලියෝස්ලට විදිහට අපිට ගොඩක් වටින මැසේජ් එකක් ඉතිං අයියා දැන් මේක ලියෝස්ල විතරක් නෙමෙයි අපේ ඕඩියන්ස් එකට අයියට දෙන්න තියෙන මැසේජ් එක මොකක්ද ස්පෙෂලි අයියා මෙතෙන්ට මේ අර්බන් බූත් එකට එන්නේ ගොඩක් චැලෙන්ජස් මැදී ඉතින් ඒවත් එක්ක ෆයිනලි අයියට කියන තියෙන මැසේජ් එක මොකක්ද ඔව් ඇත්තට මට කියන්න තියෙන්නේ ම අර්බන් බූත් එක දාතිත් මට ලොකු චැලෙන්ජස් කුඩ කාපු කෙනෙක් දාදී ඕක කරන්න බෑ කරල තේරුමක් නෑ ඒවගේ ගොඩක් දේවල් මට කිව්වා තමන් මොකක්කර දෙකට කැමැත්තක් හෝ ආසාවත් තියනවනම් තමන් මොකරදිකට දක්ෂය කියල තමන් දන්නවන එක තමන් හිත ඇතුළ දන්න තවත් මනුසට එක කැප්ච කරන්න පුළුවන් බැරින ටික කාලයක් හැබැයි තමන් හිත දන්න ඇත්තනම තමන් එකට දක්ෂයද නැද්ද හිත කිවතින් කරන්න පුළන් කියල කරන්න පුළන් කියල ඇතියනවන ඒක නිසා මොකර දෙයක් ස්ටාර්ට්කන් හිතන් ඉන්නන මොකර දෙයක් හිතන්න්න ස්ටාර්ට කරන්න ඒක බයනතුව ස්ටාර්ට් කරන්න ෆෙල්වෙන්න පුළුවන් ඇබැයි ඒකට මොනහරි ආන්සස් කොහි හර තියෙන පුළුවන් නැත්තහර ෆෙල්වෙච්චක මාන්සකක් නෑ කියලා එකතරින් නවත්තන්න එපා මමත් බන් බුද්ධලා අවුරුදු දෙක අවු දෙක මාරක් ඉතිරඟ ඇත්තරම මේ මට වැඩතිබුන්න හැමකොද හේතුව මේ කලුත් කන්සෙප්ටේන මාතරට නිසුට තේරෙන්න්න නෑ ඕක පාගත් කරන්න කියත් නිසාර මේ මොකද තේරුමක් නෑ මේ එලියටගල පොටස්ටික් ගහගන්න පුලන් ඕක ඇතුට යිල් කරද ගහගන්න ඕක ප්‍රශ් තිබුණ මට ඉටමතර පෙන්ට් එක ගෙවන්න කියරමත් එක අතින් ගෙව්වා අවුරුද්ධකට විතරාසන කාලෙක් ම අතින්ගෙවාගෙන මම කරා විශ්සක මොකද හේතුව මට මේ කර මේක කරනවාමයි කළ හිතේ තිබ්බ නිසා ති මම කියන්නේ හෝඩියන්සකින්න ඕන මේක බල් වීඩිය බල් ඕන කෙනෙක් මොක් කරද අලුතෙන්දයක් ස්ටාර්ට් කන තඟන්නවන නැත්තං අපි හිතමු දැන් කරගෙන යන දෙයක් මට දැම් මේක ඇත්ති තේරුමක් නෑකෙල් හිතනවන ඒක දැම් ඔලුවෙන් අයින් කරගෙන අල්ලගෙන ඉන්න අවධහරි හරියන වර්දින්න නෑ කොහමාරි ට්‍රයි කරලා තමන්ගේ ගෝල් එකට යන්න කියල්තන මං කියන්නේ එක බැරි නෑ පුළුවන් දෙයක් තැංකව ඉතින් ඇතරම ගොඩක් වටින ගොඩක් දේවල් කිව් අයි ඇතරම ඉතින් තැංකව අද අපිත් එක්ක ජොයිනුනාට කිව් මට මේ අපචුන්ටිය දීපිකට මම ඔලට අතන විස්රාර විශ් කරන හොඳ පොඩ්කා සිරිසයක් මම වලාපෘතුන යාලගෙන් හොඳට වැඩේ කරගෙන කියලා මට විශ් කරන තැංකයි අයි අපි ඉස්සරහට බන් භූතයක් කළම්බෝලදිත් දකින්න පුළුවන් වේ කියලා විශ් කරන අනිවාරෙන් බලවා